හරි ගයිස්. එතකොට ගොඩක් කට්ටිය මගේ මැසේජ් දාලා කමෙන්ට් කරලා ඉල්ලලා තිබ්බ ෆිබොනාචි වල සෙටින්ග්ස් ටික. ඉතින් අද මං ආවේ ෆිබොනාචි වල සෙටින්ග්ස් ටික දෙන්න. හරිද? හරි. එතකොට අපි යමු වීඩියෝ එකට. එතකොට ඔන්න ස්ක්‍රීන් එක තියෙනවා. ඉතින් මේකේ ඔන්න මම අදගත්ත මුලින්ම ෆිබොනාචි එක. හරිද? එතකොට මේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම හදාගත්ත සෙටින්ග්ස් ටිකනේ. එතකොට මේක අපි සෙටින්ග්ස් ටික අයින් කරගමු. හරිද? ඔයාලගේ තියෙන විදිහට මාත් හදාගන්නකො මුලින්ම. හරි. සාමාන්‍යයෙන් ඔයාලගේ ෆිබොනාචි එක තියෙන්නේ මෙන්න මේ විදිහට. හරිද? එතකොට අපිට මේ ෆිබොනාචි එක අපිට අදාළ ලෙවල්ස් ටික දාගෙන ඉවර වෙලා හරියට හදා ගන්න ඕන. හරිද? ඉතින් ඒකට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඔයාලගේ ෆෝන් එකේ වෙන්න පුළුවන්, PC එකේ වෙන්න පුළුවන්. මුලින්ම ඔයා යන්න ඕනේ මෙන්න මේ ඩොට් තුනට. හරිද? එතකොට මේ ඩොට් තුන ටච් කරාට පස්සේ නැත්තම් ක්ලික් කරාට පස්සේ ඔයාට මේ සෙටින්ග්ස් කියලා එකක්. හරිද? එතකොට මෙහෙම සෙටින්ග්ස් කියන එක එනවනම් අවුලක් නැහැ. සෙටින්ග්ස් කියන ටච් කරාට පස්සේ සෙටින්ග්ස් හදා ගන්න තැනට තමයි යන්නේ. එතකොට කෙලින්ම මෙහෙම සෙටින්ග්ස් දීලා තිනවා නම් සෙටින්ග්ස් එක ටච් කරපු ගමන් මෙන්න මේ විදිහට මේන්ලි ඔයාගේ සෙටින්ග්ස් හදා ගන්න තැනට යනවා. හරිද? ෆිබොනාචි එකේ සෙටින්ග්ස් හදන තැනට. ඉතින් ඒක ගන්නෙ කොහොමද? මෙන්න මේ නිල් පාට ඩොට් දෙකක් ඔයාලට පේනවා ඇති. මේ කෙලවරේ දෙකක් මේ කෙලවර ගාවට යනවා නිල් පාටට පේන්නනවා වගේ න ะ. අන්න ඒක ක්ලික් කරාට පස්සේ නැත්නම් ඒක ටච් කරාට පස්සේ තමයි මේ සෙටින්ග්ස් වලට අපිට යන්න පුළුවන් වෙන්නේ. හරිද? ඊට පස්සේ අපිට ඕන කරන ලෙවල් ටිකක් තියෙනවා. අපිට බිංදුව ඕන, 0.236 ඕන, 0.382 ඕන, 0.5 ඕන, 0.618 ඕන, 0.786 ඕන, 1 ඕන. හරිද? එතනින් එහාට ලෙවල් ටික අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? ඉතින් අපිට මේ ලෙවල් වලට අමතරව තව එක ලෙවල් එකක් ඇඩ් කරගන්න ඕන උතේ. හරිද? ඉතින් මේ කැමැති ටික එක අයින් කරපු කොටුවකට ටික එක දාගෙන ඉවර වෙලා ඔයා එඩිට් කරගන්න ඕන මෙන්න මේ ඇතුලේ තියෙන අංක ටික. හරිද? ඒක එඩිට් කරගන්න ඕන 0.65 කියලා. හරිද? ඒ වගේම තමයි ඒකේ පාට තැඹිලි පාට වෙන්නත් ඕන. හරිද? එතකොට ඔන්න මේකේ තැඹිලි පාට තියෙන එකේම මම එඩිට් කරගත්තා. ඊට අමතරව 0.6 කියන එකේ මෙන්න මේ පාට පේන තැන සිලෙක්ට් කරලා ඉවරලා ඒකත් තැඹිලි පාටට දාගන්න. ඊට පස්සේ තව ලෙවල් ටිකක් තියෙනවනේ. අනිත් හැම ලෙවල් එකක්ම සුදු පාට හරි. එහෙම නැත්නම් ඔයා කැමති තනි පාටක් දාගන්න 0.786 ලෙවල් එක ඇරෙන්න අනිත් ඔක්කොම. හරිද? මේ මම දාගත්තේ ඔන්න මම සුදු පාට තමයි දාගත්තේ. හරිද? එතකොට තියෙන හැම පාටක්ම දාගන්න 0.618 කියන එකයි 0.65 කියන එකයි එක පාටක් දාගන්න ඕන. 0.786 කියන ලෙවල් එක තව පාටක් දාගන්න ඕන. ඊටු ලෙවල් ටික ඔක්කොම සුදු පාට හරි කළු පාට හරි රතු පාට හරි වලට කැමති පාටක් දාගන්න. හරිද? දාගෙන ඉවරලා මෙන්න මෙතන ටෙම්ප්ලේට් කියන එකට යන්න ඕන. ඉතින් ඊට කලින් බෑග්ග්‍රවුන්ඩ් එකත් රිමූව් කරන්න ඕන. ඔයාලට පේනවා ඇති මේ බෑග්ග්‍රවුන්ඩ් එක නිකන් අර පාට කරලා වගේ තැනක් පේනවනේ. එතකොට මේ බෑග්ග්‍රවුන්ඩ් කියන එකේ මේ ටික් එක අයින් කරාට පස්සේ ඒක නැති වෙලා යනවා. ඊට පස්සේ යන්න ඕන මෙන්න මේ ටෙම්ප්ලේට් කියන එකට. ඊට පස්සේ save as කියන එක ටච් කරලා මෙතනදී ඔයාලට පුළුවන් Fibonacci කියලා ටයිප් කරගන්න. හරිද? fib කියලා ටයිප් කරත් කවන්නේ Fibonacci කියලා. හරි. ටයිප් කරගන්න. ඔන්න Fibonacci කියලා ටයිප් කරගෙන ඉවර වෙලා save කියන එක දීලා ඕකේ කරන්න. හරිද? ඉතින් ඔන්න අපිට ඕන කරන ලෙවල් ටික දැන් හැදිලි ඉවරයි. හරිද? මේක තමයි Fibonacci වල ලෙවල් ටික. හරිද? එතකොට හදිසියෙන් හරි මේක ආයි වෙනස් වෙලා තිබ්බොත් එහෙනම් මොකද කරන්න ඕන? ඔයා හිතන්න ඕන ආයි මේක වෙනස් වෙනවා. අපි හිතමු ඔන්න සම්පූර්ණම හරි. ඔන්න ආයි වෙනස් වෙලා. කවුරු හරි එක වෙනස් කළා ඔයාගේ. හරිද? අපි මොකද කරන්නේ? ඔන්න ගන්නවා Fibonacci tool එක අරගෙන අදිනවා වෙනස් වෙලා තියෙන්නේ. අපිට කලින් එක ආයි ගන්න පුළුවන්. මොකද අපි දැන් සේව් කරලා තියෙන්නේ. හරිද? ඉතින් මෙන්න මෙතන වලට පේනවා ඇති කොටු 3කුයි ප්ලස් ලකුණකුයි තියෙනවා. හරිද? ඒක ටච් කරාට පස්සේ මෙන්න මෙතන ඔයාලා සේව් කරපු Fibonacci කියන එක තියෙනවා. ඒක ටච් කරපු ගමන් ඒක නැත්නම් ඒක ක්ලික් කරපු ගමන් ඔන්න Fibonacci settings ටික ඇදලා තියෙනවා. හරිද? ඉතින් ඔන්න Fibonacci settings හදා ගන්න විදිය. එතකොට මේකේ මම ඔයාලට පාට කීපයක් දාගන්න කියලා කිව්වනේ. ඉතින් 6යි 0.618 කියලා කියන්නේ 0.65 කියලා කියන්නේ golden pocket එක. හරිද? ඒ කියන්නේ හොඳම සපෝට් ලයින් එක එහෙම නැත්නම් හොඳම රෙසිස්ටන්ට් ලයින් එක තමයි මෙන්න මේ 0.786යි 0.65 කියලා කියන්නේ. 0.786 කියලා කියන්නේ හොඳම සපෝට් ලෙවල් එකක් හෝ රෙසිස්ටන්ට් ලෙවල් එකක්. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් ඒ ටික සැලකලිමත් වෙන්න ඕන. ඉතින් ඔන්න ඔය විදිහට තමයි Fibonacci එක අඳින්නේ. ඉතින් අපි නිගමට ලයිව් මාකට් එකට පොඩ්ඩක් ගිහිල්ලා ඉවර වෙලා Fibonacci එක මම දාලා පෙන්නන්නම්. හරිද? හරි. මේ විදිහට ගිහිල්ලා ඔයාලට පුළුවන් ඔන්න අපි හිතමු නිකමට මේ Fibonacci එක දාමු අප්‍රෙන්ට් එකකට දානවා නම් මේ විදිහට දාන්නේ ඔන්න Fibonacci එක දැම්මා. ඊට පස්සේ අපිට golden pocket එක මාක් කරගන්න පුළුවන්. අන්න ඒ විදිහට ඔයාලට ඊට පස්සේ Fibonacci එක ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. හරිද? ඉතින් ඔයාලට තව මොනවා හරි මේ සම්බන්ධව ප්‍රශ්න අහන්න හරි දැනගන්න හරි මොනවා හරි තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යමු. මම අනිවාර්යෙන් රිප්ලයි වීඩියෝ එකක් ගෙන්නන්නම්.